JTV. तेरे मामा ඔන්න ඔබේ ආලින්දියට ආවා. රයිගම් පොසොන් කලාපය ලබන ජුලි 10 වෙනිදා සිට 5 වෙනිදා දක්වා ඉංග්‍රීසි පුළුවන් ඉංග්‍රීසි කියොත් පොසොන් කලාපේ නරඹන්න. මේ බද්දගමන් ඇහෙන පුවතක්. इंगक मिथियावती महासांस्कृतिक मंगल्य अभिमानवत परपुरक ऐतिहासिक पूजोपहार्य बद्दगम श्रीपाद चैत्यारामी पुसुन महापेरहर धावा डिकेसिट बद्दगमदी वीर संचारी किरे මේ මාතොයි ඇතුළු පුවතක් බලමු මොකද්ද කියලා. ඔබ සියලු දෙනා වෙනුවෙන් උයන්වත්ත ක්‍රීඩාංගණයේ වෙසක් තොරණ නරඹන්නට සම්මින්න රිය අනතුරු ගැන කතා කරනකොට රිය අනතුරු 965ක් වාර්තා වෙලා තිබෙනවා මේ දිවයින පුරාම. ඒ කියන්නේ රියදුරාට විවේකී අවශ්‍යයි, මනා සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්න ඕන. ඒ විතරක් නෙමෙයි, මනා ඇස්පෙනීම. ඒ වගේ ගැටලු තියෙනවා. රාත්‍රී කාලේ අපරීක්ෂාකාරී ධාවනය. ඉතින් ඒ විතරක් නෙමෙයි, රාත්‍රී කාලයේදී සුනකයෙන් එහෙම පාරේ හරහා පැනලා වෙන විපත් ඒවත් බොහෝයි. ඉතින් අපි ආරක්ෂාකාරීව රිය පදවන්න පුරුදු වෙන්න ඕන, රියදුරු මහත්තුරුනි හැමෝම. එතකොට මේ විනාශන වෙන්නේ නැහැ. අපි බලමුකෝ ඒ වගේ දේවල් මේ ජලය බැසුන වෙන මාතර බතුටා පාර කාණුව. මේ කාණුවේ වතුර පෙරුණාම වැසි දවස් වලට දුගද හමන ජලාශයත් සමග මේ කාණු උතුරා යනවා. ඉතින් මේ පිරිසක් කරන්න කියලා නාගරික කොමසාරිස්තුමිය ඇතුළු බලධාරීන්ට කියනවා. කෝ ඉතින් වැඩක් කරලා නෑනේ. තාමත් කාණුව ගඳයි. කියන එක පමණයි. අනේද කියලා අහනවා. ඒ පුවත මාණ්ඩලික වාද්‍යවේදී වසන්තද සිල්වා තමයි අපට යොමු කරේ. ලුණු නැති හින්දා ඉන්දියාවෙන් ලුණු ටොන් 3500ක් ගෙන්නලා. නැද? නැවත හමු වෙමු පත්තර මාමගෙන්. හොඳේ අපි එහෙනම්